අස්සීල විදියට හැසිරුණේ නෑ අනුර කුමාර. ඒක නිසා ඇත්තටම දැන් ඔයාව නම් දකින්නත් අප්පිරියයි. අවංකව. ඔයාගේ පින්තූරයක් දැක්කත් අප්පිරියයි දැන්. ඔය කතා අහන්න නෙමෙයි. ඔයාගේ පින්තූරයක්වත් දකින්න කැමති නෑ මම නම්. හේතුව ඔයා මේ රටේ ජනාධිපති කියලා අපිට දැන් පිළිගන්න බෑ. ඒ කියන්නේ එච්චරටම ඔයා සවුත් වෙලා තියෙනවා. ඒතර මම අහනවා මේ රටේ ජීවත් වෙන දැන් මේ පහුගිය කාලේ පොඩි මොන හරි වචනයක් එහෙම වුණාම හිටපු නායකයන්ගෙන් මාර හැලි ලියපු මාර කතන්දර ලියපු හරි කියන්නේ මේ ශිෂ්ටත්වය ගැන කතා කරපු මිනිස්සු කෝ දැන් මේ රටේ හිටපු මිනිස්සු මම කියන්නේ සුදාගේ channel එකේ සුදා මේක හොදනවා නම් ඒක අවුලක් නෑ මොකද සුදාත් ඒ જાතියනේ ඒක අපිට ප්‍රශ්නයක් නෑ හැබැයි ಭಾರತ ඕගොල්ලන්ට රෙද්දක් ඇඳගෙන ඕගොල්ලෝ ජීවත් වෙන්නේ දියුණු රටවල් වල ඒතර ඔයා ප්‍රංශ ජීවත් වෙනක මං ඕගොල්ලෝ ඔයාට පුළුවන් ද ඇත්තටම ಭಾರತ මේක හොදන්න මේකට ඔයාට එකඟ වෙන්න පුළුවන්ද නිර්මාල් දේවසිරි ඕගොල්ලෝ කතා කරන ප්‍රජාතන්ත්‍රවාදයට මේක මැච් වෙනවද හරි ඒතර මේ රටේ කතා කරපු මහා උගතුන් මහා බුද්ධිමතුන් ප්‍රාමාණික බුද්ධිමතුන් කියලා කියා ගන්න හාදයෝ මේ රටේ මහා සංඝරත්නය අද මොකද්ද මේ කරන්නේ මේවට මේ කොහොමද මෙහෙම නිහඬ වෙලා ඉන්නේ මේ වගේ ම්ලේච්ජෙක් මේ වගේ ත්‍රස්තවාදියෙක් ත්‍රස්තවාදී කතා කියනවා ත්‍රස්තවාදී ඒතර රටේ මිනිස්සුන්ට ෂොට් එක දෙන්න මම ඇඟෙන් දෙන්න කියලා කියනකොට ඒකට සද්ද නැතුව ඉන්නවනම් මේ සමාජයේ මේ මොන જાතිය සමාජයක්ද මේක? ඒතර මෙහෙම ඉන්න පුළුවන්ද මිනිස්සුන්ට? මේ එච්චර හොඳ සිග්නල් එකක් නෙමෙයි මේ සිග්නල් එක. ඒතකොට මේ දෙන්නේ අනුර කුමාර පල්ලෙහා කාඩර් එකට දෙන්නේ. දැන් නිකන් ඉන්න ඕනේ නැහැ දැන් දීපල්ලා ගේම කියන එක තමයි මේ කියන්නේ. එතකොට අපි දැන් මේ මාස 7න් තමයි මේ අනුර මේ අද මේ නස්පැත්තියට මේ කාලකන්ණි තත්ත්වයට අනුරට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඇයි ඒ අනුරට එහෙම වෙන්න හේතුව? අනුරට එහෙම වෙන්න හේතුව තමයි දැන් මේගොල්ලෝ බලාපොරොත්තු වුණා ඇවිල්ලා ලොකු පොරොන්දු ප්‍රමාණයක් දුන්නා. ඒ ඔක්කොම බොරු පොරොන්දු දුන්නා. නමුත් මේ දීපු එක පොරොන්දුවක්වත් ඉටු කරගන්න බෑ. ඒතකොට ඒ ඉටු කර ගැනීම සඳහා මේ අර ගෙනව පාපිසි ටික ශක්තිමත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ඉඳලා ආපු හාදයෝ ටිකත් මේක හානම මිසක් කිසිවක් කරගන්න බෑ. අද බිමල් රත්නායකගේ ඒ කියන්නේ හොට පැටලිලා තියෙන්නේ. අද බිමල් රත්නායක